බලාපොරොත්තු වෙන්නේ රටේ නීතිකරු පුරවැසියන් හැටියට මේ විදිහේ නීතිය මන්දගාමීව සහ පක්ෂපාතීව ක්‍රියාත්මක වීමක් දකින්න විශේෂයෙන් මේ වෙනසට දායක වෙච්ච පුද්ගලයන්ට. ඒ වගේම අපි ආණ්ඩුවට බල කර සිටින්නේ මේ වගේ දේවල් සම්බන්ධයෙන් වගකීම් යුතු පුද්ගලයන්. ඌ නාමල් රාජපක්ෂ වෙන්න පුළුවන්, ඌ යෝෂිත රාජපක්ෂ වෙන්න පුළුවන්, ඇය චිරන්ති රාජපක්ෂ වෙන්න පුළුවන්, මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන්, ගෝඨාභය හෝ බැසිල් රාජපක්ෂ වෙන්න පුළුවන්. ඔවුන් නීති ඉදිරියට පැමිණිය යුතු නම්, ඔවුන් අත්අඩංගුවට ගත යුතු නම්, ගත යුතුමයි. ඒ වළක්වන්නට කිසිම සාධාරණ හේතුවක් අපි දකින්නේ නැහැ. නිසා ආණ්ඩුව ප්‍රමාණවත් තරමට කාර්යක්ෂම මේ කාර්යයට බහින්න ඕන. මේ රටේ පුරවැසියන් ඉල්ලා සිටි ඒ ක්‍රියාවලිය විශේෂ ආකාරයෙන් සිද්ධ වෙන්න ඕන කියලා. ඒ වගේම පුරවැසි වලේ හැටියට අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. ඉතාම ගෞරවණීයව කරුණා කරලා නීතියේ තාක්ෂණික කාරණා පාවිච්චි කරන මේ සැකකරුවන්, මේ වැරදිකරුවන් නීතිය දමන්නේව ක්‍රියාත්මක කරන එනකොට ඒකෙන් ගැලවීම සඳහා අධිකරණයේ පිළිපද පතනවා නම් කරුණා කරලා දෙපාරක් විතර බලන්න මේ තමන්ගේ තීර්ණ වලින් මේ පුද්ගලයන් අනිසිවාසියක් අරගෙන මේ රටේ තමන් කරපු අපරාධ වලින් ගැලවෙන්න උත්සාහ ගන්නවද කියන එක ගැන අධිකරණයේ දෙපාරක් විතර බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මහා පරිමාණ දූෂණ රාජ්‍යයේ අනාධිපති කොමිසමේ ලේකම් මහත්මයාව මේ එම ඉවත් දැන් එසේ ඉවත් කිරීමට හේතු මොනවද කියලා අපි දන්නේ නැහැ. අපි තුල විශාල සැකයක් ඇති වෙනවා. මේ කරන්න යන්නේ මහින්ද රාජපක්ෂයේ කාලේ කරපු විදිහේ ක්‍රියාදාමයක් වුණ කියලා. ජනාධිපතිතුමාගේ ඉතිහාසනවා කර්මා කරලා ලංකාවට කියන්න කියලා ඇයි මේ විදිහේ රටක් කෙනෙක් අදිස්සිය මෙහෙයුවත් කරන්නේ. යහපාලනයේ කියන එක ක්‍රියාත්මක කිරීම සඳහා යම් යම් තැන්වලට පත්තර ගන්න ලැබුවා. එම යහපාලනයට එකහෙලා විරුද්ධව හිටපු සහ අයහපත් පාලනය මේ රටේ ගෙනදී යාමට සම්මාදම් වෙච්ච පුද්ගලයෝ ගණනාවක්. ඒ යහපාලන ආණ්ඩුවක් බලාපොරොත්තු වෙන්නේ අර විදිහේ පුද්ගලයන් මේ යහපාලනයේ ඉදිරිය මෙහෙයවනවා දකින්න. එක්තරා අවස්ථාවක සමහර විට මේ යහපාලනය සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ මහින්ද රාජපක්ෂගේ අර අයහපාලනයට නැවත ගොදුරු වෙන්නේ කියන බිය අපිට ලැබෙනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා කියනවා මේක දේශපාලන පරිගැනීමක්. ඊළඟ නාමල් ගානි, ඊළඟ ගෝඨාභය ගානි, ඊළඟ බැසිල් ගානි, බැසිලන් ගත්තා. දැන් මමත් ගානි. මේ රටේ ජාතික ධනය මත්කොල්ල කාලා තියනවා නම් ඒකට විරුද්ධව වැඩ කරන එකේ නීත්‍යාත්මක තත්ත්වයක මහින්ද රාජපක්ෂලාට පොඩි සාමාන්‍ය විදියට කොටනවා. ඒවෙන් බේරෙන්න බෑ. සුසාන පාසුකම් වැඩි කරන්න, ගෑස් බලා ගන්න, බඩු අඩු කරන්න, බඩුපත් වැඩි කරන්න, දියර මුදල් තමයි බිලියන ගණන් හොරකම් කරන්නේ. මැතිවරණ වලින් තුන පොරොන්දු ඉස්ත කිරීම සහ ජාතික ධනය කොල්ල කපුවයට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමක් විතරයි. ඒ නීති ඉස්සරහට ක්‍රියාත්මක වෙනවා අපි අනිවාර්යයෙන්ම කියනවා. ඒක නිසා අපි ආසුද කියන්නේ ඉක්මන් කරන්න. උදාහරණයක් කියන්නේ ඉක්මන් කරන්න. ඉක්මන් කරලා මේ පරීක්ෂණ අවසන් කරන්න. අවසන් කරලා අදාළ අය කරගන්න. මේ දේශපාලන වලින් නෙමෙයි. හොරකම් කරපු අය කියන්නේ හෙළදරම් කරන්නේ අය ඉරේදා. විනීමවල අය හෙළදරම් කරන්නේ අය ඉරේදා. එහෙම ගැලවෙන්න දීලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න බෑ. ඊයේ මහින්ද රාජපක්ෂ මාධ්‍ය නිවේදනයක් කරනවා. මාධ්‍ය නිවේදනයේ සඳහන් කරනවා පැහැදිලිවම වර්තමාන රජය තමන් සමග රජයේ UNP ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන අය සම්පූර්ණයෙන් හොරු ගැටියට සහ ඝාතකයේ ගැට අංගඩු ගන්නවා. පැහැදිලිවම හොරු සම්බන්ධයෙන් කටයුතු නොකිරීම වෙනදේ ප්‍රශ්න. ඒ වෙන්නේ කටයුතු කරන ආණ්ඩුව බල කරලා කියනවා එම නොවන පුරවැසි බලයට තවදුරටත් බලපෑම් කරන්න සූදානම් කියලා තමයි.